සුබ දිනයක් හැම දිනාටම. ඉතින් ඇත්තටම පහුගිය වීඩියෝ කීපයකටම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබිලා තිබුණා. ඉතින් ඒකෙන් අදහසක් ආව ඇත්තටම ඒ මම කරපු සමහර කන්ටෙන්ට්ස් වලින් ඔයගොල්ලෝ ප්‍රයෝජනයක් ගත්තා කියන එක. ඉතින් ඒක ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් ඒ එක්කම සමහරු අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි විශේෂයෙන්ම නවසීලන්තයට එන්න බලාපොරොත්තු වෙන ඉන්න අය මේ නවසීලන්තයේ ආර්ථිකය එහෙම නැත්නම් ඉකොනොමි එක මොන වගේද කියන එක කාරණාව සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. ඉතින් විශේෂයෙන්ම ඒකට හේතුවක් තිබුණා. මොකද පහුගිය කාල සීමාව තුළම විවිධ ආකාරයේ ප්‍රවෘත්ති සහ විවිධ වීඩියෝස් පළ වෙලා තිබුණා. අතරම නවසීලන්ත ආර්ථිකය කඩා වැටෙන්නට ආසන්නයි. එහෙම නැත්නම් නවසීලන්ත ආර්ථිකයේ තියෙන ඉතාමත්ම බැලරුම් තැනක ඒ වගේ ආදි වශයෙන් විවිධ වූ කරුණු කාරණා මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණය වුණා. ඉතින් ඒක නිසා සමහරලාට මේ නවසීලන්තේ ඉන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අය නැත්නම් සැලසුම් කරන අය අය තුල යම්කිසි චකිතයක් එහෙම නැත්නම් ඒ සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් තියෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා මගේ ඉල්ලීම් කරලා තිබුණා මේක සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න කියලා. ඉතින් මම ඉතින් මේ වීඩියෝ එකේදී කෙටියෙන් දල වශයෙන් ඇත්තටම මොකද්ද මේ තියෙන තත්ත්වය කියන එක සම්බන්ධයෙන් පොඩි දැනුවත් කිරීමක් කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒ පළවුණු ප්‍රවෘත්ති සහ ඒ දේවල් වල 100%ක්ම සත්‍ය හෝ අසත්‍යයි කියනට වඩා වැදගත් වෙන්නේ මොකක්ද අතරම තිබුණු තත්ත්වය කියන එක සම්බන්ධයෙන් කරුණු කාරණා කියන එක. ඉතින් ඇත්තටම පහුගිය කොවිඩ් වලින් පස්සේ පහුගිය වකවානුව කාල සීමාව තුළදී ඇත්තටම නවසීලන්තයේ යම්කිසි ආර්ථික අවපාතයකට මුහුණ දුන්නා. ඉතින් ඒ නිසා ඒ තුළ මෙහි ජීවත් වෙන සියලු දෙනාටම ඒකේ බලපෑමට ලක් වෙන්න සිද්ධ වුණා. ඉතින් විශේෂයෙන් මම මෙතනදී පෙන්නන්න දැන් පහුගිය වසර කීපය පුරාම 2023 ඉඳන් වගේ පටන් ගත්තාම 23 අන්තිම කාර්යය වගේ ඉඳන් පටන් ගත්තාම ඇත්තටම මේ ආර්ථිකයේ යම්කිසි අවපාතයක් ඇති වුණා. ඉතින් ඒ තුළ ඇත්තටම cost of living වල පැහැදිලි වෙනසක් වැඩිවීමක් දකින්නට ලැබුණා. ඉතින් ප්‍රධාන වශයෙන් මේක දකින්න පුළුවන් දැන් මම මේ උකට දාන මෙන්න මේකෙන් දැක ගන්න පුළුවන් මේ food price එක. මොකද food price එක ඇත්තටම අපි මේ cost of living එකේදී බලපාන ප්‍රධාන සාධකයක්. කොහොමද වෙනස් වුනේ කියන එක සම්බන්ධයෙන් ඉතින් උකට මේකේ පේනවා දැන් මේ food price එක ගොඩාක් වැඩි වුණා. ඇත්තටම පැන්ඩමික් කාල සීමාවට පස්සේ ක්‍රමිකව අඩු වෙලා ඇවිල්ලා 2024 වගේ මුල් කාර්තු වෙනකොට ගොඩක් මඩුවට තිබිලි වෙලා ආපහු 2024 ඉඳන් මේක ඉතාමත්ම ශීඝ්‍ර ලෙස වැඩි වීමට පටන් ගත්තා. ඉතින් ඒක නිසා මේ ෆුඩ් ප්‍රයිසස් වල වැඩිවීම ඇත්තටම මිනිසුන්ට දැනෙන්න ගත්තා. දැන් අපි උනත් සුපර් මාකට් එකට ගියාට පස්සේ අපිට ගන්න බඩු වල වෙනස හොඳටම දැනෙන මට්ටමකට විශේෂයෙන්ම 2025 තුන්වෙනි කාර්තුව වගේ වෙනකොට මේක උපරිම තැනක තිබුණේ. ඇත්තටම දැන් වෙනකොට ඒක පොඩ්ඩක් ආපහු අඩු වේගෙන යන ප්‍රවණතාවයක් දකින්න ලැබෙනවා. ඉතින් දැනට මේ වෙලාව වෙනකොට තියෙන්නේ ඇත්තටම පහුගිය මාස 12 ගත්තොත් එහෙම 2025 මාස 12 ගත්තොත් එහෙම 4ක වගේ වැඩිවීමක් තමයි සිද්ධ වුණා කියලා කියන්නේ දල වශයෙන් මේ ස්ටැට්ස් නිව්සීලන්ත වලට අදාළ. මොකද ඒක තමයි මේ නවසීලන්ත රජයේ ස්ටැටිස්ටික්ස් ගන්න පුළුවන් හොඳම ආයතනය. ඉතින් ඒක මම හොයලා බැලුවාම ඇත්තටම 4ක පමණ ෆුඩ් ප්‍රයිස් එකේ වැඩිවීමක් සිද්ධ වෙලා තිනවා පහුගිය අවුරුදු කාල සීමාවල. දැන් කොහොම වුණත් ඒක අඩු වෙන ප්‍රවණතාවයක් තමයි දකින්න ලැබෙන්නේ. දැන් ඔය 4 කියන්නේ පොදුවේ ගත්තාම දැන් හුඟක් වෙලාවට මේ බිත්තර සහ ඊළඟට මස් සහ මාළු වගේ ගත්තොත් එහෙම මේකේ වැඩිවීම ඇත්තටම 7.4ක් නැත්නම් 7.4% වගේ වැඩිවීමක් දක්වන්න ලැබෙනවා. ඒක නිසා මේක මට මූලික වශයෙන්ම කියන්න ඕන කාරණාව තමයි පහුගිය අවුරුදු එකමාරක දෙකක කාල සීමාව තුළ මේ ක්‍රමික ආහාර ද්‍රව්‍ය වල ක්‍රමික වැඩිවීම අපිට අත්දකින්න ලැබුණා. ඉතින් ඒක නිසා ඇත්තටම ඒක ෆීල් වෙන්න ගත්තා. ඉතින් ඒක මොකද මේවා මම කියන්න හේතුව මෙහෙට එන අයට සමහර වෙලාවට ඒගොල්ලන්ගේ බජට් එක මැනේජ් කර ගන්නකොට මේ දේවල් වැදගත් වෙයි. කොච්චර වගේ ෆුඩ් ප්‍රයිස් එකක් තියෙනවද කියන එක මම මේ graph එකනොත් පෙන්නන මේක කොහොමද මේක ෆ්ලක්චුවේට් වෙනව කොහොමද කාල සීමාවට. ඉතින් කොහොමද දැනටත් තියෙන ප්‍රයිස් එක පොඩ්ඩක් උඩින් තියෙන සාමාන්‍යයෙන් තිබිය යුතු ගානට වඩා. ඉතින් ඒ වගේම තමයි මේ පහුගිය කාල සීමාව පුරාවටම ඇත්තටම මේ බැලුවොත් එහෙම විදුලිය සහ ගෑස් දැන් මෙහි අපි හුඟක් වෙලාට අපේ වෙන වෙන කටයුතු ඊළඟට ගෙදර හීට් කරගන්න එක නැත්නම් කූල් කරගන්න එක හැම දෙයක්ම කරන්නේ ඉලෙක්ට්‍රිසිටි හරි ගෑස් වලින් හරි තමයි වෙන්නේ. ඉතින් එතකොට ඒ ඉලෙක්ට්‍රිසිටි සහ ගෑස් වල ප්‍රයිස් එක බොහෝ දුරට
තමන්ගේ cost of living එකට බලපාන එකක්. ඉතින් පහුගිය කාල සීමාව බැලුවොත් එහෙම ක්‍රමිකව දැන් මේක 2022 වගේ වෙනකන් සාමාන්‍යයෙන් එකම මට්ටමේ තමයි පැවතිලා තියෙන්නේ හුඟක් වෙලාවට 2019 ඉඳන් ගත්තාම. නමුත් 2022 අගභාගයේ ඉඳන් මේක සීඝ්‍ර ලෙස වැඩි වෙන්න පටන් අරන් තියෙනවා. ඉතින් ඒකට ප්‍රධාන හේතු කාරණා කිහිපයක් තියෙනවා. එකක් ඉතින් මේ රට තුළ ආර්ථිකයට වඩා වගේම ආර්ථික වගේම අන්තර්ජාතික වශයෙන් ඇතිවුණු ගැටලු සහ ඒ කාරණාත් මූලික වශයෙන් බලපාන විශේෂයෙන්ම රුසියාවේ යුද්ධය නිසා තෙල් වෙළඳ පොලේ ඇතිවුණු මේ වෙනස්කම්නොත් මේකට බලපෑමක් ඇති කරන්න පුළුවන් කියන එක මම හිතන්නේ සාධාරණව බලන්න පුළුවන්. ඒ එක්ක මැද ප්‍රති කලාපයේ ඇතිවුණු ගැටුම්කාරී තත්ත්වයන් වලදී ඇතිවුණු මේ තෙල් වෙළඳ පොලේ ඇතිවුණු වෙනස්කම් මේකට බලපාන්න පුළුවන්. කොහොමනොත් මේක ඉතා පැහැදිලිව දකින්න ලැබෙන එකක් තමයි දෙසැම්බර් 2025 දෙසැම්බර් වගේ වෙනකොට මේ ගෑස් සහ ඉලෙක්ට්‍රිසිටි වල වැඩිවීම ඉතා පැහැදිලිව දකින්න පුළුවන්. හැබැයි මේකෙදි මේ දෙක කම්පයා කරාම ඉලෙක්ට්‍රිසිටි වලට සාපේක්ෂව ගෑස් වල වැඩිවීම ඉතාමත් වැඩි. මොකද ඉලෙක්ට්‍රිසිටි හුඟක් වෙලාවට ජෙනරේට් කරන්නේ මෙහි renewable energy වලින්. ඉතින් එතකොට ඒකේ වැඩිවීමට සාපේක්ෂව ගෑස් වල වැඩිවීම ඉතාමත් වැඩි. ඉතින් මේක මෙහෙදී ඇත්තටම තමන්ගේ cost of living එකට බලපාන එක සාධකයක් වෙනවා. මොකද වෙන විකල්පයක් නැහැ. ගෑස් වල ඉලෙක්ට්‍රිසිටි හරි තමයි මේදී උයන්න පිහන්න හැම දෙයකම පාවිච්චි කරන්නේ. ඉතින් ඊට අමතරව පහුගිය කාල සීමාව තුළදී දකින්න ලැබුණු එක දෙයක් පැහැදිලි දෙයක් තමයි ඇත්තටම මේ unemployment rate එකේ වැඩිවීම. දැන් මේක ඇත්තටම දකින්න මොකද දැන් දන්නවා ආර්ථිකයේ කඩාවැටීමක් වෙනකොට සිද්ධ වෙන දෙයක් තමයි මෙහි විශේෂයෙන්ම මේ සමහර මේක දරා ගන්න බැරි සමහර ආයතන හුඟක් වෙලාවට වහලා දානවා. දැන් ලංකාවේ වගේ එක අල්ලන් ඉන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම පහුගිය කාල වකවානුව පුරාවට මේ ආණ්ඩුවේ රැකියාව කරපු අයගේ රැකියාව සෑහෙන අහිමි වුණා. මෙහි ඒ වගේ රැකියා ආරක්ෂණයක් නැහැ. ඉතින් ඒක ආයතනයට දරා ගන්න බැරි නම් රජයේ හෝ ඒවා පෞද්ගලික අංශයේ හෝ ඒවා කිසිම චකිතයකින් තොරව ඒ අය ඒ රස්සාවෙන් අයින් කරනවා. හරි. එතකොට ඒ කොන්ට්‍රැක්ට් එක අපි සයින් කරලාම යන්නේ ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් මාසයක් ඇතුළත මාසික පඩි දීලා මෙහි ඕනම රස්සාවකින් අයින් කරන්න පුළුවන් මට්ටමේ අයින් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ නිසා මෙහි ඇත්තටම හුඟක් කම්පැනිස් පහුගිය කාල සීමාව තුළදී ආයතන පෞද්ගලික සහ රජ ආයතන වැහුන්නේ නැහැ. හුඟක් තියෙනවා සේවක සංඛ්‍යාව අඩු කිරීම පමණයි කරේ. නමුත් පෞද්ගලික ආයතන සෑහෙන ප්‍රමාණයක් වැහුණා. මොකද මේ ආර්ථික තත්ත්වයට මුහුණ දී ගන්න බැරි කම නිසා. ඉතින් ඒක නිසා ඇත්තටම මෙහි දැන් මේ වෙනකොට තියෙන්නේ 5.3% unemployment rate එක සාමාන්‍ය 5ට වඩා වැඩිපුර තියෙනවා කියන්නේ මේ වගේ රටක විශේෂයෙන්ම නවසීලන්තයේදී ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. හරි. ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. ඉතින් ඒක ඇත්තටම ගොඩක් වැඩි මට්ටමක් විතර තමයි මේ ඉස්සලා ගන්නේ. මොකද දැන් පුද්ගලයා වශයෙන් ගත්තොත් එහෙම මේ වෙනකොට ඒ කියන්නේ රැකියාවක් කරන්න පුළුවන් හැකියාව තියෙන අය 1,60,000ක් විතර රැකියාව නැතුව මේ ලා රට ඇතුළේ 1,60,000ක් වෙන සාමාන්‍යයෙන් අපි ලංකාවට සාපේක්ෂව ගත්තොත් පොඩි අගයක් විදිහට පේන්න පුළුවන්. නමුත් නවසීලන්තයට සාපේක්ෂව ගත්තොත් මිලියන 5ක් වගේ රටක 1,60,000ක් වර්ක් ෆෝස් එකේ නැහැ කියන්නේ ඒක ටිකක් දැනෙන දෙයක්. ඉතින් ඒක නිසා මේක මේ දැනටත් මේක තියෙන ප්‍රශ්නයක්. ඉතින් මේ unemployment rate එක ඔයගොල්ලෝ මේ මම දාන ප්‍රස්තාරය දැක්කහම පේනවා ඇති. ඒක ඇත්තටම 2022 මාර්තු ඉඳන් ගත්තාම ක්‍රමිකව මේ රේට් එක වැඩිවීමක් තමයි වෙලා තියෙන්නේ. අඩුවීමක් වෙලා නැහැ. නමුත් බලාපොරොත්තුවක් තියෙනවා මේ අවුරුද්දේ අග වෙනකොට මේක නැවත ස්ථායී තත්ත්වයකට පත් වෙගෙන පහේ අගේ පල්ලෙහාට පැමිණියේ කියන එක. ඉතින් පහෙන් පල්ලෙහාටවත් આવොත් ඇතර මේක හොඳ තත්ත්වයක් කියලා තමයි සාමාන්‍යයෙන් සලකන්නේ. 5.3 කියන්නේ නවසීලන්ත වගේ රටකදී ඒක එච්චර හොඳ තත්ත්වයක් නෙවෙයි. හරි. ඉතින් මේකත් බලපෑමට ලක් වෙනවා. මොකද හේතුව දැන් මෙන්න මේක මෙතෙන්දි මේ දැන් මේක තුල උගුරන්ට ගන්න පුළුවන් ගත්තම දැන් උගුල් මෙහාට එන්න ඉන්න ඕන නම් රැකියාවක් සොයා ගැනීමේදී Tamanට කොච්චර පහසු වේද කියන එක සම්බන්ධයෙන් තීරණයක් ගන්න මේක වැදගත් වෙයි. මොකද සමහර ශේෂ්ත්‍රවල රැකියාවන් මේ අවස්ථාවේ මම කියන්නේ මේ දැනට සාපේක්ෂව හොයාගන්න එක ටිකක් අමාරු තත්ත්වයක් තියෙනවා. මම මේ ශේෂ්ත්‍ර මොනවද කියන එක ගැන විග්‍රහයක් කරන්න යන්නේ. නමුත් සමහර ශේෂ්ත්‍රවල රැකියාවන් හොයාගන්න එකේ අමාරුවක් තියෙනවා. ඉතින් ඒක නිසාම සමහර දැන් මෙහි රැකියාව හිමි වෙච්ච හුඟක් මේ කිවි කට්ටිය පවා මෙහෙම අය පවා නවසීලන්ත ජාතිකින් පවා හුඟක් වෙලාවට ඕස්ට්‍රේලියාව කැනඩාව වගේ රටවල් වලට මේ රැකියාවන් සඳහා පිටත්ව ගියපු යන ප්‍රවණතාවය සෑහෙන වැඩි. ඉතින් මොකද ගිය අවුරුදු විතරක් මම හිතන්නේ ලක්ෂයකට කිට්ටු වෙන සංඛ්‍යාවක් මේ නවසීලන්තය තුළ ශ්‍රම බලකාය වෙන රටවල් වලට ජොබ් හොයාගෙන ගිහින් තියෙනවා. ඉතින් ඕක
ඒක නිසා මම කියන්නේ මේක මෙහි නෑ කියන එක නෙවෙයි. සමහර ශේෂයන් වලට හොයාගැනීමේ අපහසුතාවයක් තියෙනවා. හරි. ඉතින් ඒක නිසා ඔයගොල්ලෝ මෙහෙට එන්න බලාපොරොත්තු වෙනවා නම් තමන් කරන රැකියා ශාස්ත්‍රයේ කොහොමද ජොබ් ඔපචුනිටිස් තියෙන එක සම්බන්ධයෙන් හොයා බැලීමක් කළ එක වැදගත්. ඉතින් මේක ගැන පොඩි අයිඩියා එකක් ඔයගොල්ලන්ට ගන්න පුළුවන් මම සරල ක්‍රමයක් කියලා දෙන්නම්. ඔයගොල්ලෝ බලන්න සාමාන්‍යයෙන් දැන් ඔයාගේ තියෙන පොසිෂන් එකට මෙහි ඔය ජොබ් ඔපචුනිටිස් දාන වෙබ්සයිට් ප්‍රධාන වෙබ්සයිට් තියෙන එකක් තමයි TradeMe. මම මේක ලින්ක් එක පස්සේ යට දාන්නම් මේක TradeMe කියන එක ඊළඟට Seek වල දානවා ඒ දෙක තමයි ප්‍රධාන වශයෙන්ම මට මේ වෙලාවේ මතක් වෙන්නේ. ඉතින් ඒ Seek සහ TradeMe කියන ඒ වෙබ්සයිට් දෙක බැලුවා නම් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් තමන්ගේ වර්ගයේ ජොබ්ස් කොච්චරක් වැටලා තියෙනවද. ඒවා තියෙනවා නම් ඔයාලට සාමාන්‍ය අයිඩියා එකක් ගන්න පුළුවන් රයිට්. ඒ කියන්නේ මම හොයන જાතියේ ජොබ්ස් මේකේ තියෙනවා කියන එක. හරි. ඉතින් ඒ නිසා ඒවා ගැන පොඩ්ඩක් පසුවිපරමක් කරන්න. එහෙම නැතුණාම තමයි අර මෙහෙට ආවට පස්සේ ඔයගොල්ලෝ නිකන් ෆ්‍රස්ට්‍රේට් වෙන්නේ. හරි. ඒත් එක්කම ඊළඟට වැදගත්ම දේ තමයි මේ තව අහපු දෙයක් තමයි මේ රෙන්ටල් මාකට් එක. මොකද දැන් එන කෙනෙක් ඉස්සෙල්ලා මෙන්න කෙනෙකුට රෙන්ටල් හවුස් එක තමයි මෙහි ඉන්න වෙන්නේ. ඉතින් මේක ගැන ඔයගොල්ලන්ට අවබෝධයක් ගන්න පුළුවන් හොඳම වෙබ්සයිට් එක තමයි මේ ටෙනන්සි සර්විස් කියන වෙබ්සයිට් එක. මේකේ තමයි ඔක්කොම දැන් අපි මෙහි ආවොත් අපි සාමාන්‍යයෙන් රෙන්ට් එකට මොනවා හරි ගයක් ගන්නවා නම් ඒකේ බොන්ඩ් එක අපි තියලා තියන්නේ මෙන්න මේ ආයතනය. ඒ නිසා මේ ආයතනයේ මේ තොරතුරු සියල්ල ඒකරාශී කරලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ එන ප්‍රදේශය අනුව දැන් අපි හිතමු ක්‍රයිස්ට්චර්ච්, ඕක්ලන්ඩ්, එහෙම නැත්නම් වෙලින්ග්ටන් දෙන්නේ, එහෙම නැත්නම් ඕනම නගරයක ගත්තාම ඒ ප්‍රධාන නගරයේ ඕන සබර්බ් එකක මේ වෙලාවේ යන රේට් එක මේකෙන් බලා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ ටෙනන්සි සර්විස් කියන මේකට ගිහිල්ලා වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයගොල්ලෝ එන මේන් සිටි එකයි ඒ මේන් සිටි එකේ සබර්බ් එකයි ගහුවනම් සාමාන්‍යයෙන් යන මේ ලෝ රේට් එක කීයද, මීඩියම් රේට් එකද, අපර් රේට් එක කීයද කියන එක සම්බන්ධයෙන් බලා ගන්න පුළුවන්. ඊට අමතරව මේක කැටගරයිස් කරලා තියෙනවා අපාර්ට්මන්ට්ස් නම් කීයද, එහෙම නැත්නම් ගෙවල් විදියට තියෙන ඒවා නම් කොහොමද, ඒ ආදි වශයෙන් මේ ඕගොල්ලන්ට දැනගන්න පුළුවන් කොච්චර වගේ රෙන්ට් එකක්ද යන්නේ කියලා. මේවා ඔක්කොම තියෙන වීක් එකට. හරි. මෙහි රෙන්ට් ගෙවන්නේ වීක් එකට. වීක් එකට යන ගානට. දැන් උදාහරණයකට මම මෙතන පෙන්නන්නේ මේ ඕක්ලන්ඩ් වල ඕක්ලන්ඩ් සෙන්ට්‍රල් කියන හරියේ සාමාන්‍යයෙන් අපාර්ට්මන්ට්ස් කීයටද යන්නේ කියලා. දැන් උදාහරණයක් ගත්තොත් 1 bedroom අපාර්ට්මන්ට් එකක් සාමාන්‍යයෙන් යන්න පුළුවන් 260 ඉඳන් 295 වෙනකම්. 2 bedroom අපාර්ට්මන්ට් එකක් යන්න පුළුවන් 458 ඉඳන් 490 වෙනකම්. 3 bedroom අපාර්ට්මන්ට් එකක් යන්න පුළුවන් 528 ඉඳන් 633 දක්වා. හරි. එතකොට ඒවා තියෙන ෆැසිලිටිස් ෆීචර්ස් අනුව මේ ගාන වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයාලට තේරෙනවා වීක් එකකට 528යි 633 අතරේ අපාර්ට්මන්ට් එක ගාන යනවා කියන එක. මොකද මේක හරි වැදගත් වෙනවා මුලින්ම මෙහෙ එන කෙනෙකුට අඩුම තරමේ සමහරලාට වීක් 4ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක්, එහෙම නැත්නම් වීක් 2කට වැඩි සංඛ්‍යාවක් මෙහි ජොබ් එකක් හොයාගන්නකම් මොනවා හෝ ජොබ් එකක් හොයාගන්නකම් තමන්ට ලංකාවෙන් ගේන සල්ලියෙන් ජීවත් වෙන්න ඕනේ. ඒකට තමන් ගේන ප්‍රමාණය ඇද්ද කියන එක බලා ගන්න සහ තමන්ට ඒක දරා ගන්න පුළුවන්ද කියන එක බලා ගන්න මේ ප්ලෑන් කරගන්න. මේක හොඳ වෙබ්සයිට් එකක්. ඉතින් ඒක බලා ගන්න අනිවාර්යෙන්. ඉතින් මේකදී මම කිව්ව දෙයක් තමයි සාමාන්‍යයෙන් ගිය අවුරුදු කාල සීමාව එක ගත්තාම මේ රෙන්ටල් ප්‍රයිස් එකේ නම් අඩුවීමක් දකින්න ලැබෙනවා. සාපේක්ෂව ගත්තාම ඒක 3.2% වගේ අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ national average එක ගත්තාම සාමාන්‍යයෙන් 628ක් per week. ඒ කියන්නේ 628 per week තමයි තියෙන්නේ. ඒක සාපේක්ෂව ගත්තාම ඉදිරි අවුරුදුත් එක ගත්තාම ඒකේ අඩුවීමක් තමයි දකින්න තියෙන්නේ. මේකට ප්‍රධාන එක හේතුවක් විදිහට මේ සලකනවා. මොකද මේ 2025 අගකාර්තු වගේ වෙනකොට ඇතරම මේ රෙන්ටල් ප්‍රොපර්ටිස් වල ලිස්ටින්ග්ස්, ඒ කියන්නේ ඒ එලියට රෙන්ටල් ප්‍රොපර්ටිස් දාව ප්‍රමාණය 11.4ක වගේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඒ කියන්නේ 11.4% වගේ වැඩිවීමක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා වෙන්න පුළුවන් සමහර වෙලාවට මේ ප්‍රයිස් එකේ පොඩි අඩුවීමක් වෙලා තියෙන. කොහොමත් ඒක හුඟක් වෙලාවට මේ ඉන්න අයට හොඳ සුභාරංචියක් වෙයි. මොකද රෙන්ට් ප්‍රයිස් එක කියන්නේ මෙහි cost of living වල ඉතාම ප්‍රබලම කොටසක්. ඒ කියන්නේ වැඩිම කොටසක් කියන්නේ අපි හම්බ කරන සල්ලි වලින් රෙන්ට් එකට. ඉතින් ඒක නිසා ඒක ඉතාමත් හොඳ තත්ත්වයක් බවට පත් වෙයි. කොහොමවත්
ඒක තමයි ඒක තත්ත්වය. ඊළඟ ෆුල් ප්‍රයිස් එක ගත්තාම ෆුල් ප්‍රයිස් එකෙත් ඇත්තටම 2025 මම මේ ප්‍රයිස් එක දාලා තියෙන 25 ආරම්භය ගත්තාම ඊටමත්ම ඉහළ ආගයක තිබුණ සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් සාමාන්‍යයෙන් 2කට ආසන්න වගේ ප්‍රමාණයක තිබ්බේ. නමුත් ඒක ක්‍රමිකව අඩු වුණා සැප්තැම්බර් මාසෙටකන් අඩුවීමක් තමයි දකින්න ලැබෙන්නේ. නමුත් ආයි ඔක්තෝබර් නොවැම්බර් දෙසැම්බර් කියන මාසවල පොඩි වැඩිවීමක් දකින්න පුළුවන්. දැන් මේ වෙනකොට සාමාන්‍යයෙන් ඇමරිකානු ඩොලර් එක එහෙම නැත්නම් USD 1.5ක වගේ ප්‍රමාණයක තමයි ෆුල් ප්‍රයිස් එක ඇවරේජ් ෆුල් ප්‍රයිස් එක තියෙන්නේ. මේක මේ Ministry of Business Innovation and Employment දක්වලට අනුව. ඉතින් ඒක ගත්තාම ෆුල් ප්‍රයිස් එකෙත් දැන් වැඩි වෙන ප්‍රවණතාවයක් තියෙන. ඉතින් ඒකත් ඕගොල්ලෝගේ cost of living එකේ බලපෑමක් ඇති කරන්න පුළුවන් ප්‍රධාන සාධකයක්. එතකොට දැන් සාමාන්‍ය කෙනෙක් එනකොටම මේක අදාළ නොවුනත් ආපු කෙනෙකුට දාලා වෙන දෙයක් තමයි සාමාන්‍යයෙන් එන හැම කෙනෙක්ගේම බලාපොරොත්තුව තමයි කාලයක් ගියාට පස්සේ තමන්ටම කියලා ගයක් ගන්න එක. ඉතින් ගයක් ගන්න එකේදීත් මේකේ මේ නවසීලන්තය ගත්තාම නවසීලන්තය ඇත්තටම සාපේක්ෂව හවුසින් මාකට් එකේ ඒ කියන්නේ හවුස් ප්‍රයිස් එක හරි වැඩි. දැන් සාමාන්‍යයෙන් රටක කියන්නේ කෙනෙක්ගේ ඇනුවල් ප්‍රයිස් එක වගේ ඇනුවල් සැලරි එක වගේ 5 ගුණයකට වඩා වැඩි වෙනවා නම් ගෙදරක ප්‍රමාණය මේ ඩෙවලොප්මන්ට් කන්ට්‍රීස් වල ඒක හොඳ තත්ත්වයක් නෙමෙයි කියන එක දැන් නවසීලන්තය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඇවරේජ් එක නැත්නම් මීඩියම් වේජ් එක ඇනුවල් මීඩියම් වේජ් එක ලබන කෙනෙක්ගේ ඇනුවල් සැලරි එකේ සාමාන්‍යයෙන් 7 ගුණයක් වගේ තමයි මෙහෙ යන්නේ. ඉතින් ඒක ගත්තාම සාමාන්‍යයෙන් ඉතාමත් වැඩි රේෂියෝ එකක් තමයි තියෙන්නේ. තමන්ගේ ඇනුවල් සැලරි එකට වඩා 7 ගුණයක් ගයක් ගන්නවා කියලා කියන්නේ ප්‍රයිස් එක යනවා කියලා කියන්නේ. ඉතින් ඒක ටිකක් වැඩි ප්‍රමාණයක්. දැන් මෙහෙ ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් ඇවරේජ් ප්‍රයිස් එක 900,000 රේන්ජ් එකේ තමයි තියෙන්නේ දැනට ඇවරේජ් ප්‍රයිස් එක. ඉතින් ඒක ටිකක් වැඩි ගාණක්. හරි. ඉතින් කොහොම වුණත් මේක දැන් අපි බැලුවොත් එහෙම පහුගිය මාස වල ගත්තොත් එහෙම property values මේ at least price index shows that average residential property values across New Zealand වැඩි වෙලා තියෙනවා. average price එක මේක 100%කින් වගේ පහුගිය දෙසැම්බර් මාසේ බලනකොට 101.1කින් වගේ වැඩිවීමක් වෙලා තියෙනවා කියන තමයි මේක කියන්නේ. ඉතින් ඒක නිසා කොහොම වුණත් 2022 වගේ කාල සීමාවට සාපේක්ෂව ගත්තොත් නම් ප්‍රයිස් වල අඩුවීමක් දකින්න පුළුවන්. 13.1ක වගේ අඩුවීමක් දකින්න පුළුවන්. ඒ කොහොම වුණත් මේ ප්‍රස්තරණය ඔයගොල්ලන්ට පේනවා ඇති යම්කිසි ස්ථාවරතාවයකට පැමිණීමෙන් පවතිනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගයක් ගන්න ඉන්න කෙනෙක් ඉන්නවා නම් මේ වෙලාව සහ ඉදිරි මාස කිහිපය මම හිතන්නේ ඒ ඉන්වෙස්ට්මන්ට් එක කරන්න එච්චරම නරක කාලයක් නෙමෙයි කියන එකයි කියන්න තියෙන්නේ මෙහි ඉන්න කෙනෙකුට. හරි. එතකොට ඒකම දැන් මේකේ අපි මේ GDP එක ගත්තොත් මොකද GDP එක ඇත්තටම බලපානවා හුඟක් වෙලාවට මේ ආර්ථිකයේ ස්ථාවිතාවය සම්බන්ධයෙන්. ඉතින් මේ අවුරුද්දේ ඒගොල්ලෝ ફોකස් කරලා තියෙනවා. දැන් GDP එක ඔයගොල්ලන්ට මේකේ පේනවා මේ සමහර බලාපොරොත්තු නොවුණු ආකාරයට සෑහෙන විචලනයන් වලට ලක් වෙලා තියෙනවා. නමුත් මේ අවුරුද්දේ මේගොල්ලෝ බලාපොරොත්තු වෙනවා 2.5ක පමණ වර්ධනයක් සිද්ධ වෙයි කියලා 2026 අවුරුද්දේදී. ඉතින් ඒක හොඳ තත්ත්වයක්. මොකද මේ ඉකොනොමි එක දැන් මෙහෙම හුඟක් මේ GDP එක හුඟක් අඩු වෙගෙන ඇවිල්ලා දැන් ආපහු උඩ පැත්තට හැරෙන ලක්ෂණ තමයි පේන්නේ. ඒ කොහොම වුණත් නවසීලන්තේ තියෙන එක දෙයක් තමයි ඇත්තටම මේ ආර්ථිකය හුඟක් වෙලාවට බැඳලා තියෙන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් එකත් එක්ක. එතකොට මේ වෙලාවේ ඇති වෙන සමහර අන්තර්ජාතික සිදුවෙන වෙනස්කම් වලට එහෙම නැත්නම් ඒ සිදුවෙන policy changes වලට ඇත්තටම නවසීලන්ත ආර්ථිකය හුඟක්ම vulnerable. ඉතින් ඒක නිසා ඒක හරි අමාරුයි ફોකස් කරන්න. මොකද ඒක බැඳිලා තියෙන නිසා වෙන රටවල් එක්ක කරන ට්‍රේඩ්ස් එක දැන් විශේෂයෙන්ම මෙහි ආර්ථිකය ප්‍රධාන වශයෙන්ම මෙහි එක්ස්පෝර්ට් මාකට් එක රැඳිලා තියෙන ප්‍රධාන රටවල් තුනක් තියෙන එකක් තමයි චීනය, ඕස්ට්‍රේලියාව සහ ඇමරිකාව. ඔය තුන තමයි ප්‍රධාන රටවල් තුන. ඉතින් ඒ රටවල් තුනේ වෙන policy changes ඇත්තටම මෙහි ආර්ථිකයට දැඩි ලෙස බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒක නිසා කොහොම වුණත් සුබවාදී ලෙස බැලුවොත් එහෙම මේ අවුරුද්දේ ෆෝකාස්ට් එක 2.5 වලින් විතර GDP එක වැඩි වෙයි කියලා. ඉතින් ඒක හොඳ ප්‍රවණතාවයක් සහ ඒකේ බලපෑම මේ ආර්ථිකයට දැනෙන්න ගනී. හරි. 2026 අපූර්වකතරයන් කරනකොට මේ ආර්ථිකයේ නැවත සුබවාදී පැත්තට ඒ කියන්න එකට ප්‍රධාන සාධක කීපයක් මේක දක්වලා තියෙනවා. එකක් තමයි මේ low interest rate එක. එහෙම නැත්නම් official cash rate කියන එක තමයි මෙහි එක නිර්ණායකයක් විදිහට ගන්නේ.
ආර්ථිකය කොච්චර දුරට උඩට එයිද කියන එකට සහ රඳවා ගැනීම සඳහා භාවිතා කරන මෙවලමක්. ඉතින් ඒකෙදි දැනට යන රේට් එක ඇත්තටම බැලුවාම 5% වගේ ප්‍රමාණයක තමයි තියන් යන්නේ. ඉතින් ඒක නිසා ආර්ථිකය නැවත ප්‍රකෘතිමත් වෙයි කියන එක මේකේ පුරෝකථනයක් කරලා තියෙනවා. මේ ඉන්ට්‍රස්ට් රේට් එක ලෝ රේට් එකක් තියාගෙන ඉන්නේ මේ වෙලාවේදී. මොකද මේ ආර්ථික කටයුතු දිරිගැන්වීමක් වශයෙන්. මොකද ප්‍රධාන වශයෙන්ම මේ OCR එක නැත්තම් මේ ඉන්ට්‍රස්ට් රේට් එකේ බලපෑම මෝගේජ් හෝල්ඩර්ස්ලට බලපානවා. ඒකට මෝගේජ් හෝල්ඩර්ස්ලගේ ගෙදර මෝගේජ් එක අඩු වෙනවා කියලා කියන්නේ ඒගොල්ලෝ අර ඉතුරු වෙන මුදල් ඇත්තටම වෙන ආර්ථික කටයුතු වලට යොදවනවා. එතකොට තමයි ආර්ථික ප්‍රසාරණයක් දකින්න පුළුවන් වෙන්නේ කියන න්‍යායාත්මක කාරණාව නිසා තමයි මේ රේට් එක දැන් මේ වෙලාවේ පල්ලෙහා තියාගෙන. එතකොට සීල් වංශ වලට අර ආර්ථිකේ බලපෑම ඇති කරන්න මූලික කරගෙන. ඉතින් ඒක නිසා නැවත ආර්ථිකය රිකවර් කරගන්න මේ ලෝ ඉන්ට්‍රස්ට් රේට් එකක් තියා ගැනීමත් එක උපාය මාර්ගයක් විදිහට දැන් මේ වෙලාව වෙනකොට පාවිච්චි කරනවා සහ ඒකේ ප්‍රතිඵල ධනාත්මක ප්‍රතිඵල දකින්න පුළුවන්. ඊළඟට එක්ස්පෝර්ට් ඇත්තටම මේ වෙලාව වෙනකොට හුඟක් වෙලාවට පහුගිය කාලේ ඇති මේ බිඳ වැටීම් සමතයකට පත් කරගෙන නැවත ඉහළ යෑමක් දකින්න පුළුවන් වෙනවා. විශේෂයෙන්ම සමහර මේ දැන් මේ වෙලාවේ ඇත්තටම ග්ලෝබලි ට්‍රේඩ් චැලෙන්ජස් ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා නවසීලන්තයටත්. මේ ටැරිෆ් වල වෙනස්කම් සිදු වෙච්ච ඒවා සහ අනිකුත් කරුණු කාරණා නිසා කොහොම වුණත් විවිධාංගීකරණ වැඩසටහන් තුලින් ඩයිවර්සිෆිකේෂන් ප්‍රෝග්‍රෑම්ස් වලින් ඇත්තටම නැවතත් ආපහු අර එක්ස්පෝර්ට් මාකට් එක උඩට ගන්න පුළුවන් තත්ත්වෙට මේගොල්ලෝ අරගෙන තියෙන විශේෂයෙන්ම චීනය සහ යුරෝපය එක් ඇති කරගෙන තියෙන සබඳතාවයන් සහ ඒ වෙළඳ ගනුදෙනු නිසා මේ තත්ත්වය නැවතත් හොඳ අතට හැරීගෙන එනවා. ඒ වගේම තමයි මේ කන්සියුමර්ස්ලගේ මේ කන්සියුමර්ස් ස්පෙන්ඩ් කරන ප්‍රමාණය වැඩි වීමක් දැනට දකින්න ලැබෙනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා වගේම අර ඉන්ට්‍රස්ට් රේට් අඩුවෙන් තියාගන්නකොට ඉතුරු වෙන අතිරික්තය ඒගොල්ලෝ මාකට් එකේ අනිකුත් දේවල් වලට පාවිච්චි කරන නිසා ඇත්තටම සියලු අංශවල නැවත පිබිදීමක් ඇතිවීමගෙන එන ලක්ෂණ පෙන්වනවා. ඉතින් මේ නිසා මේ නිසාම 2026 වසර සහ ඒ මින් ඔබට නැවත ආර්ථිකය ප්‍රකෘතිමත් වේ කියන බලාපොරොත්තුව තමයි මේක තුල දකින්න ලැබෙන්නේ. ඒකම තව කී යුද්ධයක් වෙනවා නවසීලන්තයේ මහා මැතිවරණය මේ අවුරුද්දේ අන්තිමට තියෙන නියමිතයි. ඉතින් ඒක නිසා මම හිතන්නේ රජය වශයෙන් ගත්තත් යහපත් ආර්ථික ප්‍රතිපත්තීන් ක්‍රියාත්මක ඉක්මන් කළ ක්‍රියාත්මක කරන්නත් යම් අංශවලට සහන ලබා දෙන්නත් ක්‍රියාත්මක වේ කියන බලාපොරොත්තුවක් තියෙනවා. ඉතින් ඒ නිසාත් යම්කිසි ධනාත්මක තත්ත්වයක් ඇති වේ කියන එක බලාපොරොත්තු වෙනවා. ඒකම මේ AI දැන් අපි දන්න මේ කාලේ වැඩි මනත් වශයෙන්ම කතා කරන මාතෘකාවක් AI සම්බන්ධයෙන් කතා කරන. ඉතින් නවසීලන්තය මේ ශේෂ්ත්‍රයට අවතීර්ණ වෙන්න සැලසුම් සකස් කරලා තියෙනවා. ඇත්තටම මේ 2040 වෙනකොට AI තාක්ෂණය හා සම්බන්ධ සේවා සැපීමෙන් බිලියන 20ක පමණ ආදායමක් ලබන්න මේගොල්ලෝ සැලසුම් කළේ ඒ සඳහා කටයුතු කරන් යනවා. ඉතින් ඒකත් යම් ශේෂ්ත්‍රවලට රැකියාව අවස්ථා ගොඩනගෙන්න හේතු වේ. විශේෂයෙන්ම IT ශේෂ්ත්‍රය සහ IT ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් පැත්තේ අයට ඒක හොඳ අවස්ථා සැලසීමක් සිද්ධ වෙයි. මොකද මේකට යන්න නම් ඇත්තට මේ IT ස්කිල් එක තියෙන අය විවිධ අංශවල IT ස්කිල් එක තියෙන අය වැඩි වෙනවා. මොකද මේගොල්ලෝ ප්ලෑන් කරලා තියෙනවා මේ ඩිජිටල් ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් ඉන්ඩස්ට්‍රි එකක් විදියට ප්‍රොමෝට් කරන්න විශේෂයෙන්ම ඩේටා සෙන්ටර්ස් වගේ නවසීලන්තය තුල ස්ථාපිත කරලා. ඉතින් ඒක නිසා මේ අයට මේක හොඳ අවස්ථාවක් වෙයි ඉදිරි කාල සීමාව තුළදී. ඊළඟට ඉතින් ওই කාරණා එක තමයි මට කතා කරන්න තියෙන්නේ. කොහොම වුණත් මට කියන්න තියෙන්නේ නවසීලන්ත ආර්ථිකය යම්කිසි චැලෙන්ජ් එකකට මුහුණ දීගෙන ආවා. ඉතින් තාමත් ඒකෙන් සම්පූර්ණයෙන්ම ආත්මදිලා නැහැ. ඉතින් චැලෙන්ජස් එක තමයි යම් ප්‍රවණතාවයන් දකින්න හම්බෙන්නේ. ඉතින් 2026 වසර යම්කිසි බලාපොරොත්තුවක් තියන්න පුළුවන් මට්ටමක පවතිනවා. මොකද මේක නැවත ප්‍රකෘති තත්ත්වයට පැමිණීමෙන් පවතින. නමුත් ඒක 2026 27 වසර දෙක බොහෝ දුරට තීරණාත්මක වෙයි. ඉතින් මේ කාල සීමාව තුළ එන ඕගොල්ලොන්ටත් මේ චැලෙන්ජ් වල කොටසකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද මම අර කිව්වා වගේ cost of living එක තාම ඉහළයි.
රෙන්ටල් ප්‍රයිස් එක ඊළඟට අන්එම්ප්ලොයිමන්ට් රේට් එක වැඩි. ඉතින් ඔය වගේ ප්‍රශ්න තියෙනවා. නමුත් ඒ ප්‍රශ්න වලට මම කියන්නේ ඒක ඍණාත්මකව බලන්න කියලා. ඒකට සූදානමින් ඉන්න. එතකොට ඒ ගැටලුකාරී තත්ත්වයන් ඇති වෙන්නේ නැති නිසා කොහොමවත් යහපත් දේ තමයි මේක නැවත ප්‍රකෘතිමත් තත්ත්වයකට පත්වෙමින් පැවතෙන නිසා ඒ ගැටලු මම ඉදිරි කාල සීමාවකට තවදුරටත් අඩු වෙන ප්‍රවණතාවයක් තමයි තියෙන්නේ වැඩි වෙන ප්‍රවණතාවකට වඩා. ඉතින් ඒ කරුණු කාරණා දැනගෙන එන්න කියන එකත් ඉල්ලා සිටීමේ මම හිතන්නේ මගෙන් ඉල්ලීම කරපුවාට යම්කිසි වැටහීමක් ලැබේ. කොතනද දැන් නවසීලන්තයේ තියෙන නිසා මොන වගේ බලාපොරොත්තුවක්ද තියාගන්න පුළුවන් ඕගොල්ලෝ මෙහෙට එනවා නම් තමන්ට මෙහි ස්ථාපිත වෙන්න. රයිට්. ඔය ටික තමයි මට කියන්න ඕන අද වීඩියෝ එකේ. බොහොමත් ස්තුතියි. නැවත වීඩියෝ එකකින් හම්බෙමු. අපිට ජයම් පමණයි.